අයිවන් මෙසේජ් එක. අයිවන්. ඔව් අද අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ සජිත්‍ර මහත්මයා. වාහන රිටේල් එකකට සාදරයෙන් පිළිගන්නවා. සජිත් මහත්මයා මට කියන්න ඔබට මේ Toyota Race වාහනය ගන්න කලින් මොකද තිබුණේ? මට පොඩ්ඩක් අපිට අත්දැකීම පොඩ්ඩක් ෂෙයා කරගන්න. ඔව් ඇත්තටම මට මේ වාහනේ ගන්න කලින් මට තිබ්බේ Wagoner Stingray මේ ලේටස්ට් මොඩල් එකේ වාහනේ. ඒක මම අවුරුදු 7ක් පැද්ද වාහනේ. මොකද ඇත්තටම වාහනයකට යන ලොකු අවශ්‍යතාවයක් තිබ්බා මේ කාලේ. ඒ වාහනේත් මම හොඳට පාවිච්චි කරා. එතකොට එතනදී ඇත්තටම මගේ යාළුවෙක් TikTok එකක් දාලා තමයි මේ රේස් රථය ගැන බලන්න උනන්දු වුණේ මම. එතකොට ඊට පස්සේ මම ඒ අදාළ නම්බරයට කතා කරලා මිස්ටර් උෂාන් තමයි කතා කරේ. ඒ වාහනේ මේ විස්තරය හදි වාහනේ තියෙන තැන කටුබැද්ද GT Autoland එකේ තියෙනවා කියලා මට කිව්වා. මං ගිහිල්ලා බැලුවා. බැලුවට පස්සේ මට ඒක හිතට හොඳටම සෙට් වුණා. ඉතින් ඊට පස්සේ ඒක බලලා ඇවිල්ලා මං ගෙදර වයිෆ් එක්කත් කතා කරලා පහවදා ගිහලා ඇඩ්වාන්ස් කරලා ඒ වගේ ගමනක් තමයි මේ වාහනේ ගන්න ආවේ. ඇත්තටම මේ වගේ වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඔය ඇත්තටම Toyota Race කියන්නේ සෑහෙන හොඳ වාහනයක්. මොකද ඒක මට ටික කාලයකට සෑහෙන හොඳට තේරුණා. ඒ වගේ වාහනයක් මිලදී ගන්න ඔක්කොම දේ ගන්න ඒ කවුරු හරි අපිට හොඳ මේ ස්ථානයක් සම්බන්ධ කරන එකට හොඳම තැන තමයි වාහනේ.lk. ඉතින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වාහනයක් මිලදී ගන්න බලන්න ඔයගලන්ට ලොකු හොඳ වාහනයක් මිලදී ගන්න පුළුවන්. මට කියන්නකෝ ඇත්තටම Wagoner එකක් හදපු ඔබතුමාට මේ රේස් රථයක් හැදීමෙන් මොන වගේ දෙයක්ද ඔබ බලාපොරොත්තු වුණේ? බලාපොරොත්තු වුණ දේ ඔබට ලැබුණද? ඔය ඇත්තටම මම Wagoner රථයෙන් පස්සේ කොහොමද පොඩ SUV මොඩල් ටයිප් වාහනයකට යන්න හිතන් හිටියේ. ඒකත් එක්ක රේස් එක බලද්දී ඒක හරියන වාහනය කියලා මට හිතුණා. ඒ වාහනේ මම මිලදී ගත්තට පස්සේ ඇත්තටම හිතුවටත් වඩා ලොකුම දේ තමයි පෙනුම සහ ඒ කියන්නේ පෙනුම ගොඩාක් ලොකුට තියෙන මේ වාහනේ සහ ඇතුලේ කම්ෆර්ටබිලිටි එක, ඉඩ පහසුව, ඩ්‍රයිවිං ප්ලෙෂර් එක හැමදේම සෑහෙන පර්ෆෙක්ට්. මොකද Wagoner එකේ එන්ජින් කැපැසිටි එක 660 මේකේ 1002 ආවම ඒ වෙනසම ලොකුවට දැනෙනවා ඒ Wagoner එක පැදපු කෙනෙක්ට. ඉතින් ඊට අමතරව ෆුවල් මේ කන්සම්ප්ෂන් එක සෑහෙන හොඳයි. ඒක ඊටවටත් වඩා හොඳට. ඇත්තටම මේ Wagoner එකට වඩා කරනවා ෆුවල් මේ උදාහරණයක් විදිහට මම ළඟදී 9 wheels යන්න ඕන වුණා. සාමාන්‍යයෙන් ඩොක් 10 ටිකක් මේ අඩු කාලයක් තිබ්බේ. මං ගියා මම මේ